හරිද? දැන් ඊළඟට තියෙන මුළු නිෂ්පාදන පිරිවැය. හොයන්න. 2002 3:31 දිනට. දැන් ඔයාලට කෙලින්ම පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය කීයක් තියලා තියෙනවද? 26000. ඒක කොහොම දාගන්න? ඊට පස්සේ අපිට මේ නිෂ්පාදන සේවකයන්ගේ වේතන. ඒක ගත්තොත් ප්‍රාථමික පිරිවැයට එන්නේ නේද? ප්‍රාථමික පිරිවැය යටතේ එන එක. නිෂ්පාදනයේ සඳහා ඍජුවම දායක වන සේවකයන්ගේ වේතන ප්‍රාථමික පිරිවැයට එන්නේ. ඒකත් අපි දාගමු. සේවකයන්ගේ වේතන කීයක් දීලා තියෙනවද? 42000යි. ඒකත් අපි ඔන්න දාගත්තා. ඊට පස්සේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී වියදම් 20000 ගන්න පුළුවන්ද? බෑ ළමයි. අපිට ඒක ගන්න බෑ. ඕක පිටින් මොහොමම ගන්න බෑ. අපිට කරුණක් දීලා තිනවා කර්මාන්ත ශාලාව සහ පරිපාලන කාර්යාලය සඳහා එකම ගොඩනැගිල්ල භාවිතා කෙරේ. ගොඩනැගිල්ලේ මුළුබිම් ප්‍රමාණයෙන් 80%ක් කර්මාන්ත ශාලාව සඳහා භාවිතා කරන. එතකොට මේ ගොඩනැගිලි කුලී වියදම් වලින් 80%ක් තමයි කර්මාන්ත ශාලාව සඳහා භාවිතා කරන්නේ. එතකොට මේ වියදම 80%ක්. ඒ කියන්නේ 16යි. අපි ගොඩනැගිලි කුලී වියදම් 16ක් ගන්නවා. එතකොට 16000යි. හරිද? ඊට පස්සේ යන්ත්‍රශය කියන එක එනවා 6000ක්. අපි එක දාගමු. යන්ත්‍රශය 6000යි. ඔන්න ඔය විදිහට මේ ටික අපි එකතු කරමු. 6යි 2යි 8යි 8යි 6යි 14යි. 6යි 2යි 8යි 8යි 20යි. මෙතන දෙකක් දැම්ම 4යි 8යි 9යි. මේ 90000 කියන මුළු නිෂ්පාදන පිරිවැය කියලා උත්තරයක් එනවා.